ඉතින් ඔන්න අද අරන් වෙලා තියෙන රුපියල් 7000කට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම මොබයිල් ෆෝන් එකක්. මේක තමයි Nokia 105 කියන මොබයිල් ෆෝන් එක. ඉතින් ඔයාලට මේක 6000 7000 අතර මුදලකට මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු මේ මොබයිල් ෆෝන් එක මොන වගේද කියලා. ඉතින් මම මේක ටික දවසක් පාවිච්චි කරා. ඉතින් පාවිච්චි කරලා ඉවර වෙලා තමයි ඔයාලට මේක එක්ස්පීරියන්ස් එක අරන් එන්නේ. ඉතින් මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මම ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒකත් එක්ක මට තව පොඩි මොබයිල් ෆෝන් එකක් ඕන වුණා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම පොඩි ෆෝන් කිහිපයක්ම පාවිච්චි කරා. ඉතින් ඒ එකක්වත් මට සෙට් වුණා ටික කාලයක් යනකොට. මයික් ප්‍රශ්න, ස්පීකර් එකේ ප්‍රශ්න, බැටරි ප්‍රශ්න මේ වගේ දේවල් ගොඩක් ආවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ෆෝන් එකට ස්විච් උනේ. ඉතින් බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. ඉතින් කලින් කිව්වා වගේ ඔයාලට මේක රුපියල් 6500කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ කැමරාව තියෙන මොඩල් එකකුත් තියෙනවා. ඔයාලට උන කැමරාව තියෙන මොඩල් එක මිලදී ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මීට වඩා ගණන් වැඩි. ඉතින් මේකත් එක්ක අපිට හම්බෙන්නේ charge එකක් විතර. ඒත් එක්කම user manual එක තියෙනවා. එච්චරයි. ඉතින් warranty card එකකුත් හම්බෙනවා. ඉතින් කොහොම වුණත් මේකේ මම දැකපු ඉන්ට්‍රස්ටිංම දේ තමයි මේකේ තියෙන බැටරි කැපැසිටි එක. ඉතින් ඔයාලට මේකේ බොක්ස් එකේ පිටිපස්සෙන් බලා ගන්න මේකේ පැය 12කට කතා කිරීමේ කාලයක් තියෙනවා. ඒ වගේම ස්ටෑන්ඩ් බයි තියාගත්තොත් දවස් 22ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ටෝච් පොඩි ගේම්ස් කිහිපයක්, type C charging පහසුකම තියෙන. ඒ වගේම contact 2000කට වඩා ඔයාලට මේක සේව් කරලා තියාගන්න පුළුවන්. SMS 500කට වඩා මේකෙන් තියාගන්න පුළුවන්. ඒ වගේම මේකේ voice sound quality එක ගත්තොත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. සාමාන්‍ය මම පාවිච්චි කරපු Chinese ඇවිල්ලා තියෙන පොඩි ෆෝන් ගත්තයින් පස්සේ හැම ෆෝන් එකකට වඩා ගොඩක් හොඳ sound quality එකක් එහා පැත්තෙන් කියන කතා කරන එක්කෙනා අපිට අහගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන එකත් ගොඩක් පැහැදිලිව එහා පැත්තේ ඉන්න කෙනාට අහගැනීමේ හැකියාව මෙන්න මේ මොබයිල් ෆෝන් එකේ තියෙනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ ඔයාලත් ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන ගමන් තව පොඩි ෆෝන් එකක් ගන්න හොයනවා නම් සමහර විට අම්මට තාත්තට අරන් දෙන්න වෙන්න පුළුවන්. ගොඩක් අපේ දැන් ඉන්න ගොඩක් අම්මලා තාත්තලා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරාට ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න දන්නේ නැති අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙකුට කෝල් එකක් ගන්න වගේ දෙයකට මෙන්න මේ වගේ හොඳ ෆෝන් එකක් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද මේ වීඩියෝ එක මට ඔයාලට කියන්න ඕනේ. වීඩියෝ එක කැමතිද ලයික් කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මෙන්න මේ මොබයිල් ෆෝන් එක ඔයා මේ වෙනකොට පාවිච්චි කරන කෙනෙක් නම් මේ ෆෝන් එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් මම පෞද්ගලිකව මේ ෆෝන් එක පාවිච්චි කරා. ඉතින් එකපාරට charge කරලා මම දවස් 5ක් 6ක් විතර කතා කරලා තමයි මේක නැවත ආයෙ charge කරන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. මාරම හොඳ sound quality එකක් තියෙනවා. battery life එක නම් excellent. ඉතින් මෙහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.